Hello friends, welcome back to another gameplay video. So ඉතින් අද අපි play කරන්න යන්නේ මචං The Crist වලව් කියලා මචං අපේ ලංකාවේ සුපිරි කොල්ලෙක් හදුවා මචං සුපිරි හොරර් ගේම් එක මචං. ආයි මචං ඉතින් ආයේ කොල්ලා කියන මචං මම දන්න තරමින් මචං මේක තමයි මචං දැනට තියෙන පළවෙනි හොරර් ගේම් එක මචං. අපේ ලංකාවට දැනට තියෙන අපේ ලංකා කොල්ලෙක් හදපු පළවෙනි හොරර් ගේම් එක තමයි මචං මේක. හරි මචං ඉතින් අපි වැඩි කතා නැතුව මචං ගේම් එක ප්ලේ කරලා බලමු මචං. කොහොමද මචං ඉතින් අවුරුදු සරුද මචං. ඉතින් ඉතින් මචං boys ආයිතින් මගේ යාළුවෝ ඔක්කොටම සුබ අලුත් අවුරුද්දක් වේවා මචං. හරි මචං ඉතින් අපි වැඩි කතා නැතුව මචං වීඩියෝ එකට යමු මචං. මේ වීඩියෝ එකට යන්න කලින් මචං මේ වීඩියෝ එක ලයික් එකක් දාලා subscribe කරලා share කරලා bell icon එකත් all දාගෙන මාත් එක්ක දිගටම set වෙමු මචං. අපි ඉක්මනට subscribers 100 ගහමු මචං. මාත් එක්ක යාළුවෝනේ ඉක්මනට set වෙමු මචං. ඉක්මනට කියන්නේ මචං ඉක්මනට මචං මේ වීඩියෝ එක share කරන්න මචං. මේ channel එක share කරන්න කට්ටියට අපි subscribers 100 ඉක්මනට ගහමු මචං. අලුත් අවුරුද්ද ඇතුළත මචං අපි ඉක්මනට subscribers 10 ගහමු. මං හිතනවා මචං මට ඕගොල්ලන්ගේ සබ් එකත් එක්ක 10 නෙවෙයි මචං ආයිතින් 10 easy කියලා 10 2000 5000 easy කියලා මං දන්නවා මචං. එහෙනම් මචං අපි වැඩි ගන්න නැතුව මචං යමු වීඩියෝ එකට. ගමේ මිනිස්සු කියන විදිහට මේ වලවල් අද්භූත සිදුවීම් වලින් පිරිච්ච තැන. ගේට්ටුවෙන් ඇතුළට යනකොටම අමුතු සීතලක් එක්ක කියාගන්න බැරි තරම් පාළු අනුසල හැඟීමක් දැනුණා. වලවල් ඇතුළෙන් එක එක සද්ද එන්න පටන් ගත්තා. ඒ නිසා මම තව ටිකක් වලව්ව ළඟටම ආවා. එකපාරටම කවුරු හරි මගේ පස්සෙන් එනවා වගේ දැනුන නිසා මම පිටිපස්සට හැරුණා. ඒත් එක්කම මාව පොළව ඇතුළට කඩාගෙන වුණා. එතනින් පස්සේ මට මුකුත් මතක නැහැ. හරි මචං ඉතින් එළම ඔබ ඉන්නේ මචං කූඩුවක් ඇතුලේ සුද්ධ සිංහලෙන් කියනවා නම් මේ කිදියා පැන ගන්නවා තමයි බබයිට පම ඔබ පන්නනවා ගෙදරින්. පන්නන්නේ නැහැ මචං ඔබට පැන ගන්න ෂොප් එක දෙනවා. පේන විදිහට පරණ බයිලක් වගේ. පිස්සුද බං ඔක පරණ පොතක්. ගනි මචං ඔක අතට. මොකද මචං මේ දින පොත මොකද මචං මේකේ කියලා තියෙන්නේ? වලව්වේ ලොකු නිදානයක් තියෙනවා. ඒක ගන්න පූජාවක් කරන්න වෙනවා. ශාපලත් රන්කාසි 12ක් නාග පිළිමයට පූජා ගන්න වෙනවා. දැන් මොකද මචං නාග පිළිමය කියන්නේ? සිවන් නැද? ශේෂද? කවුද? දන්නේ නැහැ මචං. ඕකේ. මොකද මචං මේ දින පොත කියලා ගන්න නේද මචං තියෙන්නේ? මේ පොත තියෙන්නේ මේ පහළ තට්ටුවේමයි. ඒත් මට ඒක හොයාගන්න බැරි වුණා. ඒක හොයාගන්න පුළුවන් ඉක්මනින් මෙහෙන් පැන ගන්න. හරි මචං මේක මචං මෙහෙමයි කියන්නේ මචං මේ කලින් මචං මේ උඩ ඉඳලා මේ බිමට වැටිච්ච ඩයල් එක තමයි මේ ඉන්නේ. උට කොහොම හරි මේ ඔක්කොම કોઈ කිසි දෙයක් හොයාගන්න බැරි වුණා මචං. අන්තිමේදී ආයි හදිස්සියේ මෙතනට කවුරුට වැටේ කියලා මචං ඌ මෙතන ඌ පොතක් ලියලා ගිහිල්ලා මේක ඉතින් පැන ගන්න ඕන බට් ටික හොයාගන්න. ඒ කියන්නේ මෙතන ආයි උඩ ඉඳලා මෙතන වැටෙන එකට මචං සපෝට් එකක් දෙන්න තමයි මචං ඌ මේ දේ කරලා තියෙන්නේ. මේ ඉන්නේ මචං. ඒ කියන්නේ මේ ගෙදරට කලින් වෙල පැන ගන්න උත්සාහ කරපු ඩයල් එක තමයි මචං මේ ඉන්නේ. හරි මචං ඉතින් මේ අපි මෙතනින් කොහොම හරි පැන ගමු. මචං මේ මෙතන යතුරක් තියෙනවා. මේ යතුර මචං හැමතිස්සෙම ඔතන තමයි තියෙන්නේ. ඕක ආයේ එහෙට මෙහෙට නැති වෙන්නේ නැහැ. ඔය අතුරු අරන් මචං අපි මේ දොර අරගමු. මේ ක්‍රෝබාර් එකත් ඕනේ මචං. ඔය ක්‍රෝබාර් එක ගනින් කොතට. ක්‍රෝබාර් එක ගගෙන දැන් අපිට තියෙනනේ මචං රන් කාසි 12ක් හොයාගන්න. බලන්න කොහෙද කාසි තියෙනවද කියලා. මේ තියෙන්නේ අර කියන්නේ ඉඳන් මුතල වෙන්න ඕනේ. ඔය තියෙන්නේ මචං අර පොතේ තිබ්බේ බන් දෙවිනට කොහෙද තිබ්බේ නිතන් පොත තමයි මචං ඔය තියෙන්නේ. දැන් අපිට තියෙනවා මචං කාසි ටිකක් හොයාගන්න. මේ මේක විසික් කරනකො යතුරු අපිට දැන් මචං වැඩක් නෑ. මොකද්ද මම මේ ආවේ? ඒක අපිට වෙන්නේ නැහැ. ඔක විසික් කරන්කෝ යතුරු. මේ කාෂි වගේ තිබ්බට මචං මේවා කාෂි නේ බං. උඹලට කාෂි හොයාගන්න පුළුවන් බං. මැද නිකන් අමුතු ජාතික විදියට මචං මැද මේ තියෙන මචං. මේ තියෙන මචං කාෂිය. මේ අමුතු විදියට මචං මේ මෙතන නිකන් රූපයක් වගේ එකක් තියෙනවා. ඒව තමයි මචං කාෂි. දැන් බලන්න මේවල එහෙම නැහැ නේ. බලන්න මචං තව කොහරි කාෂි තියනවාද කියලා ගන්න. පොඩ හොඳට චෙක් කරගන්න ඕනේ මචං. අර මිටියක මොකක් හරි මිටියක මචං අර ඉස්සරහ කැලේ තියෙන ඒක මචං අපිට වැඩක් නැහැ. මෙතන තියෙනවා මචං කාසිය කෝකක් ගනි. මෙතන කාසියක් තියෙනවා මචං ඕකත් ගනි. දැන් මචං මේ කෝබාර කරගෙන මේ එන ටික අපි ගලව ගමු. ඔකට අග්ගල ගලව ගනියකෝ. මචං අපි ඉක්මනට සබ්ස්ක්‍රයිබර්ස් 100 ගහමු මචං. මං හිතනවා මචං උඹලට මට අලුත් අවුරුද්ද නිසා මචං උඹලා මට ඉක්මනට සබ්ස්ක්‍රයිබර්ස් 100 ගහන්න සබ් එක දෙයි කියලා. මම දැන්ට මචං සබ්ස්ක්‍රයිබර්ස් 37 ඉන්නේ මචං. අපි ඉක්මනටම මචං සබ්ස්ක්‍රයිබර්ස්ලා 100 ගහමු.
අලුත් තවකුත් දෙන මචං subscribe කරලා සීනේ මම ඉක්මනට subscribersලා 2000ක් හරි 1000ක් හරි ගහන්න try එකක් දෙනවා. try එකක් නෙමෙයි මට try එක දෙන්න ඕනේ. උඹලා මචං මට support එක දෙන්න ඕනේ. මගේ videos හැමදාම බලන්න. මාත් එක්ක හැමදාම එකතු වෙන්න මචං. අපි ඉක්මනට මචං මොකක් හරි ගේමක් ගහමු. මොකක් හරි නේ මචං කොහොම හරි ගේමක් ගහමු මචං. අනිවාර්යෙන් මචං සබ් එක දෙනවා ඉතින් මචං මගේ ඉතින් ආයෙ ඉතින් උඹලට මගෙන් ඕන උදව්වක් ඉල්ලන් ඕන සබ් එකක් දෙනවා. මේ ගේම් එක ගැන හිතන ඕන දෙයක් මචං උඹලට කැම් පහලින් කමෙන්ට් එකක් දාගෙන බලන්න මචං. මේ ගේම් එක ඇත්ත වශයෙන්ම සුපිරි ගේම් එකක් මචං. අවුලක් නැහැ කිසි අඩුපාඩුවක් නැහැ. හොඳට තියෙනවා ගේම් එක. අන්න මචං අච්චි කෑල්ල කතා කරා මචං. මේ මොකද බං? ලීවර් යන්නේ. මේ ක්‍රෝබාර් විසික් කරන් බෑ දැන් ඕක ඕනේ. ඔක අතර ගනින් මචං. ඔක අතර අරන් අපි යන් උඩ තට්ටුවට. අම්මට සිරි නර කවුද ඉන්නේ? මෙයාට වෙට්ටු දාන්න නේ මන් දැන් බලන්න පොඩ්ඩක්. ගොඩක් කාලෙ මේක එකපාර ගෙවුවොත් අපිට එකපාර සකබුම් වෙන ගහයිද? නෑ එකපාර ගහන්න නැහැ සීනේ. වරෙන් වේට. අනේ යාට එකපාර මචං අපිට ගහන්න බැරි සීන් එකක් තියෙන්නේ. 100 කාර්යය කොහෙද දන්නේ මේක 100 කෙනෙකුත් ඉන්න මමලට කලින් කිව්වේ නෑ. මේ ටයිල් එක. ඔකකට හයි කරගනින්කෝ. 100 කාර්යය ඉදන්නේ මට 100 කාර්යය ෂුවර් නෑ බං. ඕවිට 100 කාර්යය න අමාරු කාර්යය බං. මිටිකින් ගහන්න ලේසි නෑ මචං 100 කාර්යය. අයිරි මචං ඔළුවෙන් පැණි බේරෙන්න තමයි කෙලින්ම ගහන්නේ. නැගිටලා දුවපන් යකෝ මේ අවස්ථාවේදී පණ බොන්නද පණ කන්නද ඔකත් ගනින් කාසිය. අම්මට සිරින ආච්චි කරා. අපිට පණ කනවා. අනේ ආච්චි. ආච්චි මචං බැරි වැඩ බයි මචං ආච්චි කරන්න එන්නේ. ආච්චිගේ පාඩුවේ කටයි උන්කයි වහගෙන හිටියන ඉවරයිනේ මචං. ආච්චිගේ වයසට ගියන් මචං ඔය ආච්චි ඔය වැඩ කරන්නේ. වැඩන්නේ ආච්චි ගැන කතා කරලා. දැන් ආච්චි බලන් ඉන්න මචං මාව කීල් කරන්න. ඒනකොට අපිට වැඩක් නෑ මචං. අම්මට සිරියන තමයි කරන්නේ. අපිට කනවා යකෝ දීපන්. මේ අවස්ථාවට පණ බොන්නද පණ කන්නේද? මෙතන කාසියක් තියෙනවා ඔකත් ගනින්න බං. මේ මේවා අරගෙන තියාගනින් මචං. අපිට හදිස්සියට කියන්න මචං කාසිය තියෙනවද කියලා බලාගෙන ඉන්න ඔයාලා. තව එක කාසියක් තියෙනවා. එච්චරයි නේද කාසි? ආයි නෑනේ මචං කාසි ගන්න. නෑ එච්චරයි නේ. එතන කාසි තියෙන එච්චර තමයි සිරෙනවා. තපඩි කනවා මචං. අම්මට සිරෙනවා. මේනේ ඩයල් එක. හරි ඉවරයි. මට හරමයි මාමාරුයි. ඉක්මනට බේත් හොයාගන්න. අම්මට සිරෙනවා මචං. මට 100කින් හොඳ මිටි පාරක් වැදුනා මචං. ආයි පැණි බේරෙනවා. පැණි බේරෙන්නේ නෑ. පැණි බේරනවා නම් අපිට පේනවනේ. කොහොනේ මචං මට 100කින් හොඳ මිටි පාරක් සෙට් වුණා. තා මචං අපිට ඕනේ ඒකාශි 3ක් හොයාගන්න. ඒකාශි 3ත් අපි ෂේප් එකේ හොයාගමු. බලන්න මේ වැරලා මේවා තියනවද කියලා බං. ඊවේ කාශි නෑ බං. අපිට මේ පැත්තට තව කාමරයක් තිබ්බ නේද බං යන්න. මෙතන කාමරයක් තියෙනවා. ඔය මැනිකක් ගනින් බං. ඔය මැනිකත් ඕනේ අපිට. මැනික කියන්නේ මචං ඔය ඩයමන්ඩ් එකත් අපිට ඕනේ. අපි මේක අරගත්තේ නෑනේ. නෑ මේක අරගත්තේ නෑ. ඒ කාශි තව එකයි අපිට දැන් තව දෙකක් ඕනේ මචං හොයාගන්න. කාශි දෙක කොහෙද දන්නේ නේ බං. මම දන්නේ නෑ බං. මෙතන්නේ කාශි දෙක කොහෙ ඇති කියලාද? කාශි දෙක කොහෙද මචං? කාශි දෙක පේන්නේ නෑ. අම්මට කිරියන. අපිට කන යකෝ. මේ අවස්ථාවට මචං පණ බොන්නද පණ කන්නද? පණ රෝල් කරලා ගහගනි මං කිව්වා කියලා හිතාගනි. ඒක අපිට දෙන්නේ නෑ මචං. මේ හැබැයි මචං අපිට තව කාශි දෙකක් ඕනේ මචං. ඒ කාශි දෙක කොහෙද දන්නේ නේ තියෙන්නේ. මම දන්නේ නැති තමයි මචං උඹලට කියන්නේ. මම ඒ කාශි දෙක තියෙන තැන දන්නේ නෑ. I don't know මචං. මම දන්නේ නෑ. මොකද ගන්නේ මේවා ගන්න බෑනේ බං. නැත්තම් ඕව අරන් කියලා මං තියෙනවා. ශිරාවටම තමයි යකෝ. ශිරාවට තමයි යකෝ කියන්නේ. ඕව අරන් කියලා ශිරාවට මං තියෙනවා තියන්න පුළුවන් නම්. තියන්න බැරි හින්දා තමයි මචං නිකන් ඉන්නේ. බලන්න මචං මේක පොඩ්ඩක් ආයෙ හොඳට මේ ටික චෙක් කරගන්න. නෑ නේද? එතන නෑ මචං. මං හිතන්නේ එතන කාසි තියෙන්නේ එච්චරයි. මේ ආච්චි පල්ලයට තියනවා. මට හැබැයි ඒ ආච්චි ගහපු එක ෂොට් එකක්වත් තාම හරියට වැදුන්නේ නෑ මචං. කියන්න බෑ. චුට්ටක් ඒට මෙට නිකන් ඉඳලා මට ශකබුන් වෙන ආච්චි එකපාර දෙයිද දන්නේ නෑ. මෙතන එකක් තියෙනවා. ඒ කාසිය උතන කලින් තිබ්බද මම දැක්කේ නෑ. තිබ්බද දන්නේ නෑ. මට පිළිල් නැද්ද දන්නේ නෑ. මං දන්නේ නෑ මචං. මුකුත් මං දන්නේ නෑ.
මෙතන කාසියක් තියෙන්න ඕනේ මචං හරින. හැබැයි ඒ කාසිය මචං මෙතන නැහැ. හරින මචං උතනත් කාසියක් තියෙන්න ඕනේ. ඒ කාසිය මචං මෙතන නැහැ. සමාජයේ දෙවෙනි ප්‍රශ්න මචං මේවා. ඔව් දෙවෙනි ප්‍රශ්න මේවා. මේකත් ගැනීම මචං මේ ගන්න පුළුවන්ද? බෑනේ අපිට එකයි ගන්න. හෙල්ත් එක මම හිතන්නේ ෆුල්. අයි ගන්න බෑනේ මචං පිස්සෙක් වෙන්න එපා. මේ මේකේ වට වෙට්ටුවා. මචං කාසි නෑ නේ ආයේ. ආච්චි වටක් ගන්න. I think ආච්චි නම් ඊසි බං ආච්චි කවුද මම කවුද? මචං අපිට තව එක කාසියක් ඕනේ මචං. ඒ කාසිය නෑනේ මචං. ඒකයි ප්‍රශ්නේ. මේ තියෙන මචං. හරි. කාසි ටික හොයාගත්තා මචං. දැන් අපි යමන් ආයේ උඩ තට්ටුවල. අම්මට සිරිනා තපොඩේ කනවා. මේ මූ දුවන්නේ නෑනේ මචං ඕන වෙලාවට. අනිත් වෙලාවට මූ දුවන ඕන වෙලාවට මූ දුවන්නේ. බලන් සිරිපාලේ ඉන්නවාද කියලා. සිරිපාලේ අම්මට සිරිනා තපොඩේ කනවා. තපොඩේ සියා මිටියේ මට පැණි බේරෙන්න මචං ෂොට් එක දෙනවා. මේ කාසි දෙකත් මචං තියාගනින්කෝ. දැන් මචං මේ නාගයා මචං අමුතු එළියකින් මචං අපිට දොරක් පෙන්නනවා. මේනේ සිවන්නේ නැද කවුද? ඔය සිවන්නේ නැද? නෑ මම සිවන්නේ නෙමෙයි මචං. මම ශේෂා. කවුද මේ නෑ සිවන්නේ තමයි. දැන් ඔය එළිය මචං මෙතනට පෙන්නනවා. දැන් ඕක දැම්මට පස්සේ මේ මෙතන ලීවර් එකක් තියනවා නේද මචං? ඕක පල්ලයට දාලා ඇදහන්. ඒක අදින්න බෑනේ දැන් බලහන්කෝ. ඇයි ඒක අදින්න බැරි? අදින්න බෑනේ මචං. මොකටද ඒක අදින්න බැරි? අදින්න බෑ මචං. ඇයි බං ඒක අදින්න දෙන්නේ නැත්තේ? ඒක අදින්න දෙන්නේ නැහැ නේ බං. ඒ ලීවර් එක අදින්න බෑ බං. අම්මට සිරිනා. වයසට වැඩ කරන්න ආච්චි. අයියෝ ඒ ආච්චි ශාපයක් වෙනවා බං. ආච්චිට එක බෑ බං කරන්න. ආච්චි ඵලයන් යන ආච්චි. අම්මට සිරි වෙන්න බෑ බං ආච්චිත් එක වැඩේ කරන්න. දැන් මේ මැනිකක් දාගෙන ඉන්න ඔන්නතුරින් එයා ළඟට අම්මට සිරි. තපොඩින් කනවා. දැන් හරි. ඒ හැදෙන්න දාලා ඉන්න බෑ බං. අම්මට සිරි මේ බෑ බං. අපි ආච්චිට වටයක් ගහමු. අපි ආච්චි පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා දාමු. මේ නැත්තම් ආච්චිත් එක බෑ බං කරන්න. ආච්චි කොහොමද? ඉන්නේ. වරෙන් ආච්චි පයින් ගහ ගන්නවා. අම්මට සිරි තපොඩි සිරිපාලේ නා. දැන් මචං මෙතන තියෙන ලීවරේ ෂෙනික ඇදන් පල්ලයට. ඕක ඇදලා මචං අම්මට සිරිනවා. අපි මේක ඇතුළට යමන්. අම්මට සිරින මොකද්ද මේ? හැමතැනම රත්තරන්. මැණික් වලින් පිරීලා. අම්මගේ දෙද්ද මැණික් වලින් පිළලා. යකෝ මන් දැක්කෙත් මැණික් හතරේ. මේ කවුද? ලොකු අයියේ මාව මේ කාමරයට. අඩෝ මට පැණි බීරෙන්නේ ගෙවුවා මචං. ඔළුවත් නිකන් මොකද්ද වෙලා තියෙන්නේ? හරි මචං ඉතින් එළම එහෙනම් මචං අපි ලංකාවේ කොල්ලෙක් හදපු සුපිරි හොරර් ගේම් එකක් ගහලා ඉවර කරා මචං. හරි මචං ඉතින් දැන් මේකයි වෙන්නේ මචං අපි මේ කොල්ලට ෂොප් එකක් දෙමු මචං. තව ඉස්සරහට හොඳ හොරර් ගේම්ස් හදන්න මචං. උඹට තේරෙනවනේ මචං මං කියන එක. ඒකින්ද මචං අපි මේ කොල්ලට තව ෂොප් එක දෙමු මචං. තව ඔයගොල්ලෝ අඳුරන කට්ටිය ඉන්නවා මචං. ඒ කොල්ලට ඒ යාළුවන්ට කියන මචං මෙහෙම ගේම් එකක් අපේ ලංකාවේ කොල්ලෙන් මෙහෙම හදලා තියෙනවා. මේ මෙහෙම කියලා කියන්න තියෙන්නේ මචං. පුළුවන් තරම් මේ ගේම් එක ෂෙයා කරන් බලන්න. ෂෙයා කරන් මචං. හරි එහෙනම් මචං වීඩියෝ හොඳයි නම් මචං මේ වීඩියෝ එක ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා ෂෙයා කරලා බෙල් අයිකන් එකත් ඕල් දාගෙන යන්න මචං. අපි ඉස්සරහට නෙමෙයි මචං මං ඉස්සරහට මචං කමලා හොරර් ගේම් එකක් ගේන ඉන්නවා. ඉස්සරහට නෙමෙයි මං කොහොමද කමලා ගේම් එක ගහන්න තමයි හිතන් ඉන්නේ. මං තාම මචං ගේම් එක චුට්ටක් ප්‍රැක්ටිස් වෙනකම් මං ඉන්නේ මචං. මොකද මට කමලා ගේම් එක ගහන්න එන අමාරුයි බා. අමාරුයි. මොකද කියලා කිව්වොත් මම මචං කමලා මං ගහන්නේ හાર્ඩ් දාලා. නෝමල් නෙමෙයි මං හાર્ඩ් මෝඩ් දාලා කමල ප්ලේ කරන්නේ. ඒකින්ද මචං ඒකින්ද මචං අපි කමලා හાર્ඩ් මෝඩ් දාලා ප්ලේ කරලා බලමු. ඉක්මනට හાર્ඩ් මෝඩ් දාලා ප්ලේ කරන වීඩියෝ එකක් ගේනා. එහෙනම් මචං ඉතින් මේ වීඩියෝ හොඳයි නම් ආයෙමත් කියනවා මචං මේ වීඩියෝ හොඳයි නම් මේ වීඩියෝ එක ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා ෂෙයා කරලා බෙල් අයිකන් එකත් ඕල් දාගෙන යන්න. අපි ඉක්මනටම සබ්ස්ක්‍රයිබර්ස්ලා 100 ගහමු මචං. අලුත් අවුරුද්දක් ලැබුණේ මචං. එහෙනම් මචං අදට අපි ගිහින් එන්නම්. goodbye happy new year. සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා මචං. bye. Look who we are the dreamers.